සුබ දවසක් කියලා පිළිගන්නවා හැමෝම. අපි අද කතා කරන්න යන්නේ කුරුඳු වගාවේදී රසායනික පොහොර භාවිතයේ වැදගත්කම. ඉතින් මම මේ ඉන්නේ මාස 2යි දින 12ක් විතර වෙන මගේ කුරුඳු වගාවේ. ඔබට පේනවා ඇති වර්ධනය. ඉතින් මේ දවස්වල අපිට වහින්නේ නැහැ. වැස්ස මාසෙකින් විතර වැස්ස ලැබුණේ නැහැ. ඒක නිසා පොඩ්ඩක් කුරුඳු පෙළවල වර්ධනය අඩු වෙලා තියෙන්නේ. මොකද මේ කාලේ ජලය අත්‍යවශ්‍යයි පෙළවලට. මාසයක් විතර වැස්සේ නැති නිසා දළු දාන්නේ නැති තරම් දැන් පෙළ. ඔයාලට බලා ගන්න පුළුවන් මේ මාස 2යි දින 12ක් වගේ වෙන පෙළවල වර්ධනය. මේවට මම පොහොර මුරයක් යොදලා තියෙන්නේ. තව දින 20කින් විතර මෙන් පැල සඳහා දෙවන පොහොර මුරය මම යොදන්න බලාපොරොත්තු වෙනවා. වැස්ස තමයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. වැස්ස නැති වුණොත් යෙදීමේ හැකියාවක් නැහැ. ඉතින් ඔයාලට පේනවා ඇති කුරුඳු පත්‍ර මත ගැට සාධන කෘමියාගේ හානියත් ඇවිත් තියෙන මේ වගාවට. මම ඒක පිළිබඳවත් වීඩියෝවක් ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම අද ඔයාලා එක්ක මේ පුංචි වීඩියෝ එකකින් කතා කරන්න ආවේ රසායනික පොහොර කුරුඳු වගාවේදී භාවිතය අත්‍යවශ්‍ය කාරණයක්. මොකද මෙන්න මේ වගේ පැල වර්ධනය වීමක් ගන්න බෑ අපි රසායනික පොහොර භාවිත නොකරොත්. මගේ ශේෂ්ත්‍රයේ එක විට එකම දවසේ හිටවපු පැල තමයි මේ තියෙන්නේ. මේ වගේ මම එක පඳුරකට පොහොර යෙදීමක් කළේ නැහැ. මොකද මම මේ වීඩියෝ එක කරන්නම හිතාගෙන ඔයාලට. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ පැල වර්ධනය වෙච්ච ආකාරයත් එක්ක මෙන්න මේ පඳුරේ පැලවල වර්ධනයේ හැටි. ඉතින් මේක සිටුවීම පසු පොඩි දැල්ලක් ඇවිත් තියෙනවා. කොළ නැහැ, පොඩි කොළ තියෙන්නේ. මේ කිසිම වර්ධනයක් නැහැ. ඉතින් මේ පඳුරේ ඔයාලට බලා ගන්න පුළුවන් අනිත් පඳුරුත් සමග මේ පඳුරේ වර්ධනය. ඉතින් මේකට මම කිසිම රසායනික පොහොර භාවිතා කරලා නැහැ. එම නිසා තමයි මේ කහ පාට කොළ සහ කුඩා පත්‍ර තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙම පඳුරුත් එක්ක බලද්දි විශාල වෙනසක් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් ඇති, මම හිතනවා පේනවා කියලා. ඉතින් මේ පඳුරු දැන් අඩි 2.5 විතර උසට වැඩිලා තියෙනවා දැන්. මේ පඳුර රසායනික පොහොර භාවිතයක් නැති පඳුර. ඉතින් මෙවැනි පඳුරක් වර්ධනය කර ගැනීම සඳහා නයිට්‍රජන් ෆොස්ෆරස් බහුල පොහොර එකක් අපි භාවිතා කරන්න ඕනේ. ඉතින් නයිට්‍රජන් මගින් වේගවත් වර්ධනයක් සහ පත්‍ර සක්‍රිය කර ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය වේගවත් කර ගැනීමට හැකි වෙනවා. ඒ වගේම ෆොස්ෆරස් පෝෂකය ලබා දීම තුළින් මූලපද්ධතිය ශක්තිමත් කර ශාකයට අවශ්‍ය ජලය සහ අනිකුත් පෝෂක උරා ගැනීමේ හැකියාව වැඩි දියුණු කර ගන්නවා. එම නිසා අපි මේ වගේ ශාකයක් වර්ධනය කර ගැනීම සඳහා නයිට්‍රජන් සහ ෆොස්ෆරස් බහුල පොහොර එකක් භාවිතා කරන්න ඕනේ. ඒ කියන්නේ NPK වලින් N සහ P වැඩි පොහොර එකක් අපි වෙළඳ සැලකින් මිලදී ගැනීම කරන්න ඕනේ. මේ පැලේ මම වීඩියෝ එකක් කිරීම සඳහා තමයි මේ පොහොර භාවිතා නොකර තබා ගත්තේ. ඉතින් එයත් මේ ආකාරයට වර්ධනය කර ගැනීමට මම බලාපොරොත්තු වෙනවා පොහොර භාවිතා කරලා. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන කුරුහෝ අය පැල සිටුවීමෙන් පසු රසායනික පොහොර භාවිතයක් කරන්නේ නැහැ. ගොඩක් දුරට පැල සිටුවා ශාකයට වර්ධනය වීමට ඉඩ හැරලා තබනවා. ඉතින් ඔබට අවුරුදු 2කමාරක් වැනි කාලයක් තුල අස්වනු නොලිය හැකි මෙම ශාකය නිවැරදිව අතු කරවතින්. ඉතින් මෙහෙම පොහොර භාවිතයෙන් තොරව ශාකය වර්ධනය වීමට ඉඩ දීම තුලින් ශාකය ඊටම සෙමින් වර්ධනය වෙනවා. ඉතින් 4-5ක කාලයක් යනවා අපි පොහොර යෙදීමක් නොකර
මෙවැනි ආකාරයෙන් අස්වැන්නක් ලබා ගැනීමට බලාපොරොත්තු වුවොත් ඒ වගේම කුරුඳු වගාවේදී පොහොර මිශ්‍රණය සකසා ගන්න ආකාරය පිළිබඳවත් ඉදිරියේදී මම වීඩියෝ එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔය පිළිබඳව කතා කරන්න තමයි අද බලාපොරොත්තු වෙන්නේ. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. channel එක subscribe කරලා තියාගන්න. තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු.